හැමෝටම ආයිබෝවන්. මේ වීඩියෝ එකෙන් ගොඩක් අය නොදන්න හැබැයි ලංකාව ඇතුලේ හොඳටම දුවන ව්‍යාපාරික අවස්ථා පහක් ගැන තමයි මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ. ඉතින් මම අද මේ බිස්නස් වල නම් ටික විතරක් කියලා මේ වීඩියෝ එක ඉවර කරන්නේ නැහැ. බිස්නස් අයිඩියා එකින් එක කොහොමද පටන් ගන්නෙ, අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්නෙ කොහෙන්ද, පළවෙනි කස්ටමර්ස්ලා ටික හොයාගන්නේ කොහොමද, ඒ වගේම බිස්නස් එක පොඩියට පටන් අරගෙන ලොකු බිස්නස් එකක් බවට පරිවර්තනය කරගන්නේ කොහොමද කියලා හැම දෙයක් මුල ඉඳලා හැම දෙයක්ම සරලව මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. ඉතින් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් මේ වගේ වීඩියෝස් දිගටම බලන්න channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි බලමු පළවෙනි business idea එක මොකක්ද කියලා. පළවෙනි idea එක තමයි සබන් දියර නිෂ්පාදනය. මේ බිස්නස් එක ගැන මුලින්ම කියන්න හේතුවක් තියෙනවා. මොකද මේ බිස්නස් එක ලංකාවේ හැමදාම ඩිමාන්ඩ් එක තියෙන බිස්නස් එකක්. අවුරුද්ද පුරාම අපිට මේ බිස්නස් එක ස්ථාවර මට්ටමකින් කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ ව්‍යාපාරය පටන් ගද්දි මුලින්ම එක ප්‍රොඩක්ට් එකකින් පටන් ගන්න. උදාහරණයක් විදිහට ඩිෂ් වොෂ් හරි එහෙම නැත්නම් හෑන්ඩ් වොෂ් හරි මේ වගේ එකක් තෝරාගෙන පටන් ගන්න. එකපාරට ප්‍රොඩක්ට්ස් කීපයක් වේරියේෂන් වලින් පටන් ගන්න යන්න එපා. හදන එක ප්‍රොඩක්ට් එක වුණත් හොඳ ක්වොලිටි එකක් තියාගෙන කස්ටමර්ස්ලා හදාගන්න එක තමයි ව්‍යාපාරයක් පටන් ගද්දී අනිවාර්යයෙන්ම වැදගත් වෙන්නේ. ඉතින් මේ නිෂ්පාදනය කරන්න අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය ප්‍රොඩක්ට් එකෙන් ප්‍රොඩක්ට් එකට වෙනස් වෙනවා. ඉතින් මේ ව්‍යාපාරය ආරම්භ කරද්දී මුලින්ම මිලාදික මැෂින් අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට ගෙදරදී අතින්ම මේ නිෂ්පාදන පටන් ගන්න පුළුවන්. ඒ වගේම මේවා නිෂ්පාදනය කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ලංකාවේ හැම නගරයකම වගේ තියෙන කෙමිකල් සප්ලයි ෂොප් වලින් මිලදී ගන්න පුළුවන්. ඒ වගේම Facebook, TikTok වගේ සෝෂල් මීඩියා වලත් දරාස් වගේ වෙබ්සයිට් වලත් මේ දේවල් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් විදිහට විකුණන්න තියෙනවා. ඉතින් මේවා මිලදී ගන්න තැනක් තෝරගනිද්දි අනිවාර්යයෙන්ම ගොඩක් අය රෙකමන්ඩ් කරලා තියෙන හොඳ සෙලර් කෙනෙක් තෝරගන්න ඕනේ. මුලින්ම කීප දෙනෙක් තෝරගෙන යාළුවා කම්පෙයාර් කරලා බලන්න යාළුවගේ ක්වොලිටි එක කොහොමද, ප්‍රයිසස් කොහොමද, මොන වගේ සප්ලයි කෙනෙක්ද කියලා. ඊළඟට ගොඩක් අය කරන වැරද්දක් තමයි එයාලගේ ප්‍රොඩක්ට් එක හොඳට හදනවා. හැබැයි බොටල් එක ගැනයි ලේබල් එක ගැනයි ලොකු සැලකිල්ලක් දක්වන්නේ නැහැ. ඔයාලගේ නිෂ්පාදනය කොච්චර හොඳ වුණත් කස්ටමර් කෙනෙක් මුලින්ම දකින්නේ ඔයාලගේ ප්‍රොඩක්ට් එකේ බොටල් එක සහ ලේබල් එක. ඒ නිසා හොඳ ක්ලීන් බ්‍රෑන්ඩ් නේම් එකක්, කන්ටැක්ට් නම්බර්ස්, ඒ වගේම ඒකේ තියෙන ඉන්ග්‍රීඩියන්ට්ස් ඒ වගේ දේවල් දාලා හොඳ ක්වොලිටි ලේබල් එකක් සහ හොඳ ක්ලීන් බොටල් එකක් අනිවාර්යයෙන්ම තෝරගන්න ඕන. ඊට පස්සේ මේ ප්‍රොඩක්ට් සේල් කරද්දී ඔයාලගේ ළඟම ඒ කියන්නේ ඔයාලගේ වටේ ඉන්න අයගෙන් පටන් ගන්න පුළුවන්. ඒ කියන්නේ පවුලේ අය, යාළුවෝ, එහෙම නැත්නම් අසල්වැසියෝ, අන්න ඒ වගේ. ඊළඟට ඔයාලගේ ප්‍රොඩක්ට් ග්‍රොසරි ෂොප්, හાર્ඩ්වෙයාර් ෂොප්, එහෙම නැත්නම් සුපර් මාකට් වගේ තැන්වලට සාම්පල් විදිහට මුලින්ම දාන්න. මුලින්ම ලොකු ලාභ ගැන හිතන්න එපා. අඩු ප්‍රොෆිට් එකක් තියාගෙන හොඳ සර්විස් එකක් කස්ටමර්ස්ලට දෙන්න බලන්න. එතකොට ඔයා වටේට දිගු කාලීන පාරිභෝගිකයෝ එකතු වෙනවා. ඉතින් ඒ ගමන්ම Facebook, TikTok වගේ සෝෂල් මීඩියා වලත් ඔයාගේ ප්‍රොඩක්ට් එක මුළු ලංකාව පුරාම එහෙම නැත්නම් ලෝකෙ පුරාම උනත් සෙල් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ හැම එකකම ඔයාලා වීඩියෝස් හදලා ඔයාලගේ ප්‍රොඩක්ට් එක හදන විදිහ, ඒවා පැකිං වෙන විදිහ වගේ වීඩියෝස් දාන්න උත්සාහ කරන්න. ඉතින් මේ විදිහට පොඩියට පටන් අරගෙන ඔයාලට පස්සේ පුළුවන් හෑන්ඩ් වොෂ්, ටොයිලට් ක්ලීනර්, ග්ලාස් ක්ලීනර්, කාර් වොෂ් වගේ එක එක වර්ග කිහිපයකට යන්න. ඉතින් මේ විදිහට පස්සේ ඔයාලගේ බ්‍රෑන්ඩ් එකකින් ඒ වගේ වර්ග කීපයකම නිෂ්පාදන වෙළඳ පොළට එද්දි ඔයා මුලින්ම පටන් ගත්ත ප්‍රොඩක්ට් එක හොඳයි නම්, ඒකේ කස්ටමර්ස්ලගේ ප්‍රතිචාර හොඳයි නම් ඔයාගේ අනිත් නිෂ්පාදනත් ඒ කස්ටමර්ස්ලම මිලදී ගන්න පෙළඹෙනවා. ඉතින් හරියට කරොත් මේ වගේ බිස්නස් එකක් පටන් අරගෙන හොඳ ආදායමක් උපයන එක ගොඩක් අමාරු වැඩක් නෙවෙයි. ඊළඟ එක තමයි නැචරල් බියුටි ප්‍රොඩක්ට්ස්. මේ ව්‍යාපාරය ගොඩක් අය පටන් ගන්න බයයි. හැබැයි හරියට කරොත් ඔයාලට හොඳ බ්‍රෑන්ඩ් එකක් හදාගන්න පුළුවන්. අද කාලේ මිනිස්සු ගොඩක් කැමති කෙමිකල් අඩු ස්වභාවික නිෂ්පාදන වලට. විශේෂයෙන්ම ෆේස් කෙයා, හෙයා කෙයා සහ ස්කින් කෙයා ප්‍රොඩක්ට්ස් වලට ස්වභාවික දේවල් වලට තියෙන ඉල්ලුම දවසෙන් දවස වැඩි වෙනවා. හැබැයි මේක පටන් ගද්දි ගොඩක් අය කරන වැරද්දක් තමයි YouTube වීඩියෝ එකක් බලලා එකපාරටම ක්‍රීම් එකක් හදලා විකුණන්න පටන් ගන්න එක. ඉතින් එහෙම කරන්න එපා. මොකද බියුටි ප්‍රොඩක්ට්ස් කියන්නේ කස්ටමර්ස්ලාගේ හැමට එහෙම නැත්තම් කොණ්ඩෙට පාවිච්චි කරන දේවල්. ඒ හින්දා අනිවාර්යයෙන්ම ක්වොලිටි එක සහ ආරක්ෂාව හරියටම තියෙන්න ඕනේ. ඉතින් මේ වගේ දේවල් පටන් ගද්දී අන්න ඒ හේතුව හින්දා ඒ සම්බන්ධව හරි තැනකින් හරි දැනුමක් ලබා ගන්න එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේකට උදාහරණ විදිහට ඇලෝවේරා ජෙල්, හර්බල් හෙයා ඔයිල්, ලිප් බාම්, හර්බල් සෝප් වගේ දේවල් ගන්න පුළුවන්. ඉතින් මේකෙදි ඔයාලා හදන ප්‍රොඩක්ට් එක අනුව අවශ්‍ය වෙන අමුද්‍රව්‍ය වෙනස් වෙනවා. මේ නිෂ්පාදනය කරන්න අවශ්‍ය අමුද්‍රව්‍යත් ලංකාවේ කොස්මැටික් රෝ මැටීරියල්ස් සප්ලයි කරන අයගෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය අමුද්‍රව්‍ය මිලදී ගද්දී අනිවාර්යයෙන්ම
තොග මිලට ගන්න අමතක කරන්නත් එපා. ඉතින් මේ නිෂ්පාදන බියුටි සැලූන් කොස්මටික් ෂොප් වගේ තැන්වලට අරගෙන ගිහිල්ලා ඔයාලට සෙල් කරන්න පුළුවන්. ඉතින් බියුටි ප්‍රොඩක්ට් බිස්නස් එකක් කියන්නේ ඉක්මනට සල්ලි හොයන්න පුළුවන් බිස්නස් එකක් නෙමෙයි. ඔයාලගේ ප්‍රොඩක්ට්ස් වැඩි වැඩියෙන් විකුණ ගන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම පාරිභෝගිකයන්ගේ විශ්වාසය ගොඩනගා ගන්න ඕනේ. මේ වගේ ප්‍රොඩක්ට් වලදී ගොඩක් අය ප්‍රයිස් එකට වඩා බලන්නේ අනිවාර්යයෙන්ම ක්වොලිටි එක. ඉතින් ඒ හින්දා කවදාවත් ක්වොලිටි එක අඩු කරන්න එපා. ඉතින් ඊළඟට මම කියන්න යන්නේ ගොඩක් අය සද්ද නැතුව කරන බිස්නස් එකක්. ඒ තමයි ඇක්වේරියම් බිස්නස්. එහෙම නැත්නම් සුරතල් මසුන් වෙළඳාම. සාමාන්‍යයෙන් ගොඩක් අය හිතන් ඉන්නේ ඇක්වේරියම් බිස්නස් කියන්නේ මාළු විකුණන එක විතරයි කියලා. හැබැයි මේ බිස්නස් එකේදී සල්ලි හොයන ක්‍රම ගොඩක් තියෙනවා. මාළු විකුණන්න පුළුවන්, මාළු ටැංකි විකුණන්න පුළුවන්, එතකොට මාළුන්ට අවශ්‍ය ආහාර විකුණන්න පුළුවන්. ඒ වගේම මාළු ටැංකි වල සැරසිලි, වතුර ෆිල්ටර්, එතකොට මාළු ටැංකි වලට දාන ලයිට්, ඉතින් ඒ වගේ ඇක්සසරිසු විකුණන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ එක කස්ටමර් කෙනෙක් එකපාරක් එහෙම නැත්නම් එක දෙයක් නෙමෙයි නැවත නැවතත් ඔයාලගේ භාණ්ඩ මිලදී ගන්න පෙළඹෙනවා. ඉතින් මේකෙදි මගේ අදහස නම් පොඩියට පටන් ගන්න ඉන්න කෙනෙක්ට මුලින්ම ෂොප් එකකට යන්න එපා. ගෙදර පොඩි රූම් එකක හරි එහෙම නැත්නම් එලිමානේ හරි පටන් ගන්න. ඒ වගේම මුලින්ම වැඩි ඉල්ලුමක් තියෙන සහ බලා ගන්න ලේසි මාළු වර්ග කීපයකින් පටන් ගන්න. උදාහරණ විදිහට ගප්පි, ප්ලේටි, ගෝල් ෆිෂ්, මොලි මෙන්න මේ වගේ මාළු වර්ග වලින් මේ ව්‍යාපාරය පටන් ගන්න ලේසි. ඉතින් මේ වැඩේ පොඩියට පටන් ගන්නවා නම් ලොකු දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. එක මාළු ටැංකියකින් වුණත් පටන් ගන්න පුළුවන්. මේ වැඩේ පටන් ගන්න අවශ්‍ය මූලික දැනුම ඔයාලට YouTube එකෙන් ලබා ගන්නත් පුළුවන්. ඉතින් සුරතල් මසුන් අලෙවි කරද්දී ඔයාලගේ ප්‍රදේශයේ තියෙන පෙට් ෂොප් වලට සප්ලයි කරන්න පුළුවන්. ඒ වගේම සෙනග ටිකක් වැඩිපුර ගැවසෙන තැන්වල එහෙම නැත්නම් පොළ දවසට වගේ පාරායින තියාගෙනත් ගොඩක් අය දැනටත් මේ බිස්නස් එක ලස්සනට කරගෙන යනවා. ඉතින් මේ බිස්නස් එක මුලින් පොඩියට පටන් අරගෙන ටික ටික ග්‍රෝ කරගත්තට පස්සේ ඔයාට ඔෆිස් වලට, හොටෙල්ස්, රෙස්ටෝරන්ට් ඒ වගේ තැන්වලට ඔයාලගේ සර්විස් එක අරන් යන්නත් පුළුවන්. ඉතින් මේ ව්‍යාපාරය සාර්ථක කරගන්න නම් ඔයාලා පුළුවන් තරම් මාළු ගැන දැනුම එකතු කරගන්න. නිකම්ම පාරිභෝගිකයෙක්ට මාළුවෙක් විකුණලා නවතින්න එපා. ඔයාගේ පාරිභෝගිකයන්ටත් මාළු ඇති කරන විදිහ, එයාලට සාත්තු කරන විදිහ ඒ වගේ දේවල් කියලා දෙන්න. එතකොට එකපාරක් ආපු කස්ටමර් කෙනෙක් ආයෙත් ඔයාව හොයාගෙන එන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩි. ඊළඟ බිස්නස් අයිඩියා එක තමයි කුකුල් ගොවිපළ. මේ බිස්නස් එකෙන් ලොකු ලාභයක් තිබුණත් සමහරු මේක පටන් ගන්න නැති වෙන්න හේතුව තමයි ගොඩක් අය හිතනවා කුකුළු වගේ සත්තු හදනවා නම් ලොකු ඉඩක් තියෙන්න ඕනේ කියලා. මම මේ කතා කරන්නේ ෆාම් කුකුළු ගැන නෙමෙයි, ගම් කුකුළු ගැන. ඉතින් මේ වැඩේ පටන් ගද්දි මුලින්ම කුකුළු 300ක් 500ක් එහෙම ගන්න යන්න එපා. මුලින්ම කුකුළු 10ක් නැත්තම් 20ක් වගේ ප්‍රමාණයකින් මේ වැඩේ පටන් ගන්න. ඉතින් ඒ අතරතුර ඒ සත්තුන්ට කෑම දෙන විදිහ, කෑම දෙන්න අවශ්‍ය වෙන ප්‍රමාණය, ඒ වගේම ඒ සත්තුන්ට හැදෙන රෝග වළක්වා ගන්න විදිහ සහ පරිසරය පිරිසිදු තියාගන්න විදිහ ගැනත් හොඳට ඉගෙන ගන්න. ඉතින් මේ සම්බන්ධවත් ඔයාලට අන්තර්ජාලයෙන් ඕන තරම් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම මේ සම්බන්ධව රජයේ ආයතනත් තියෙනවා. ඒ නිලධාරීන්ගෙනුත් උපදෙස් ගන්න පුළුවන්. ඉතින් මේ බිත්තර අලෙවි කරද්දී ඔයාලට පුළුවන් ඔයාලගේ ප්‍රදේශයට තියෙන සිල්ලර කඩවලට දාන්න. එහෙම නැත්නම් සතිපොළ හරහා ඒ බිත්තර අලෙවි කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට දිගුකාලීන පාරිභෝගිකයෝ හදාගන්න අවශ්‍ය නම් සාමාන්‍ය වෙළඳ පොලේ යන මිලට වඩා අඩු මිලකට රෙස්ටෝරන්ට්, හොටෙල් වගේ තැන්වලට සප්ලයි කරන්න උත්සාහ කරන්න. මොකද ඒ වගේ තැන්වලට දිගින් දිගටම බිත්තර අවශ්‍ය වෙනවා. දැන් අපි බලමු ඊළඟ බිස්නස් අයිඩියා එක මොකක්ද කියලා. මේක අපේ ඇස් ඉස්සරහම තිබුණත් ගොඩක් අය දකින්නේ නැති ව්‍යාපාරික අවස්ථාවක්. ඒ තමයි ලොන්ඩ්‍රි සහ අයන් සර්විස්. අද කාලේ ගොඩක් අය උදේ ඉඳන් රෑ වෙනකන් වැඩ. සමහරු බෝඩින් වල, සමහරු අපාර්ට්මන්ට් වල. ඉතින් ඒ වගේ ගොඩක් අයට තමන්ගේ ඇඳුම් හොදන්න, අයන් කරන්න වෙලාවක් නැහැ. ඉතින් අන්න ඒක තමයි ඔයාලගේ ව්‍යාපාරික අවස්ථාව. ඉතින් රැකියා කරන ගොඩක් අය මෙන්න මේ දේවල් වලට ටයිම් එක යොදවන්නේ නැහැ. යොදවන්න විදිහක් නැහැ. මොකද ගොඩක් වෙලාවට ඒ අය ඒ තරම්ම කාර්යබහුලයි. ඉතින් මේකට මුලින්ම ලක්ෂ ගණන් මුදල් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ගොඩනැගිල්ලක් කුලියට ගන්නත් අවශ්‍ය වෙන්නේ නැහැ ආරම්භයක් විදිහට. ඔයාලගේ ගෙවල් වල තියෙන වොෂින් මැෂින් එකෙන්, අයන් එකෙන් මේ සර්විස් එක පොඩියට පටන් ගන්න පුළුවන්. මුලින්ම ඔයා මේ ව්‍යාපාරය පටන් ගන්න ගෙදරින් ඉඳන් ඔයාලගේ ගෙදර ඒ අවට ප්‍රදේශයේ පාරිභෝගිකයෝ ටිකක් හොයාගන්න. ඉතින් ඒ විදිහට පොඩියට පටන් අරගෙන පස්සේ ඔයාලට පුළුවන් ලොන්ඩ්‍රි සර්විස් වලටම පාවිච්චි කරන ලොකු ඉන්ඩස්ට්‍රියල් මැෂින් තියෙනවා. එන්නේ ඒ වගේ දේවල් මිලදී ගන්න. ඉතින් මේක ඔයාලගේ ගෙදරවට තියෙන බෝඩිං හවුස්, අපාර්ට්මන්ට්, ඔෆිස්, හොටෙල් අන්න ඒ වගේ තැන්වලින් ආරම්භ කරන්න පුළුවන්.
ඒවගේම මේ වැඩේට WhatsApp බිස්නස් account එකක් අනිවාර්යෙන්ම හදාගන්න. මොකද ඒ හරහා ඔයාලගේ සර්විස් එක ගැන අප්ඩේට්ස් කස්ටමර්ට ඉක්මනටම දෙන්න පුළුවන්. ඉතින් මේ ව්‍යාපාරය මුලින් පොඩියට පටන් අරගෙන පස්සේ කර්ටන් ක්ලීනින්, බැංකට් ක්ලීනින්, ඒ වගේම ගෙවල් වල තියෙන සෝෆා උනත් ගෙවල් වලට ගිහිල්ලාම ක්ලීන් කරන්න පුළුවන්. ඒ වගේම හොටෙල් රූම්ස් වලත් බෙඩ් ෂීට්, කොට්ටවුරු වගේ දේවල් දවසෙන් දවස ක්ලීන් කරනවා. ඉතින් අන්න ඒ වගේ තැන් සම්බන්ධ කරගෙන දිගුකාලීන පාරිභෝගිකයොත් ඔයාලගේ සර්විස් එක හොඳයි නම් හදාගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වැඩේදී මම මුලින්ම කතා කරපු දියර සබන් නිෂ්පාදනයත් එකතු කරන්න පුළුවන්. මොකද ඔයාලා රෙදි හොදන්න පාවිච්චි කරන සබන් දියර ඔයාලටම නිෂ්පාදනය කරගන්න පුළුවන්. ඉතින් මේ බිස්නස් අයිඩියාස් වලින් ඔයාට ගැලපෙනම අදහස මොකක්ද? අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. ඉතින් මේ වගේ දවසෙන් දවස සල්ලි හොයන්න පුළුවන් අලුත් ක්‍රම ගැන දැනගන්න channel එක subscribe කරලා එකතු වෙන්න කියලා මතක් කරනවා. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් වීඩියෝ එකට like එකක් දාන්න. ඒ වගේම මේ වගේ බිස්නස් වලට උනන්දුවක් තියෙන යාළුවාට මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.